අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් ඔන්න අදත් මම ඊටාම වැදගත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. අද මම ඔයගලන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ අපි හැමෝටම වමනා කරන topic exam එකට යන්න කැමති. එහෙම නැත්නම් යන හැමෝටම වමනා කරන topic account එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් topic account එක හදාගන්න අපි මුලින්ම topic website එකට යන්න ඕනේ. අපි ඒක හඳුන්වන්නේ topic.go.kr කියන එක. මේක තමයි topic website එකේ මුල් පිටුව. ඔයගලන්ට දැන් මම අද tab එකකින් login වෙන නිසා මේ විදිහට තමයි ඒකේ setup එක තියෙන්නේ. හැබැයි laptop එකකින් login වෙනකොට ඒක පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. මෙන්න මෙතන මේ menu එක මේ ඉරි කැලි තුනක් තියෙන තැනට මේ තියෙන ඔක්කොම ඔයගලන්ට බලා ගන්න පුළුවන් laptop එකේ screen එකේ. ඉතින් අපි දැන් account එකක් අලුතෙන් හදන්න යනවා නම් මෙන්න මෙතන ගිහිල්ලා login වෙන තැනට යන්න ඕනේ. මෙන්න මේක තමයි login page එක වෙන්නේ. දැන් ඔයාලට කොරියානු භාෂාව අමාරු කෙනෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි වලට මේක හදා ගන්න පුළුවන්. කවුරු හරි ඉංග්‍රීසි වලින් ඕනේ නම් මට ඒකට රික්වෙස්ට් එකක් දෙන්න. මම එතකොට තව වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. අද මම මේ කොරියන් වලින් කොහොමද මේක තියෙන්නේ කියලා ඔයගලන්ට පෙන්නන්නම්. හරි ලේසි. මෙන්න මේ page එකට ආවට පස්සේ අපි මෙතන තියෙනවා Hewon Kype කියලා පල්ලෙහා. ඒ Hewon Kype කියන එක ක්ලික් කරාම මේ වගේ ඔයාලට මේ ඔක්කොම ටික් කරන්න එනවා. මේ ටික පල්ලෙහාටම ගිහිල්ලා මේ පල්ලෙහා තියෙන දෙක ක්ලික් කරාම මේ උඩ ඒවා ඔක්කොම ක්ලික් වෙනවා. ඒක නිසා අපි එහෙම කරලා තාවම් එහෙම නැත්නම් next දෙන්න. දැන් ඔයා කොරියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් කුක්නේ කෝචු කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ හංගුක් වේ කියන එක හංගුක් නෙමෙයි හංගුක් වේ කියන එක ක්ලික් කරලා අපි මෙන්න මෙතන තියෙන සොන්තෙක් හසේයෝ කියලා තියෙන එක කුක්කා එහෙම නැත්නම් චියොක් එක. මෙතනදී අපි මේක ක්ලික් කරලා ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරන්න ඕනි. අපි ශ්‍රී ලංකා හොයාගෙන යමු. ශ්‍රී ලංකා ක්ලික් කරාට පස්සේ ඒක අපි හපව next දෙනවා. දැන් මෙන්න මේක තමයි ගොඩක්ම වැදගත් අපි app එක හදනකොට නැත්නම් අපි account එක හදනකොට මේක අපිට verify කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් ඔයාලට පුළුවන් Hyundai phone ඉන්චන් කරන්න. අනිත් එක පුළුවන් ඔයාලට iPhone iPin ඉන්චන් කරන්න. අනිත් එක email ඉන්චන් කරන්න. එතකොට මේක Hyundai phone ඉන්චන් එහෙම නැත්නම් ඔයා mobile phone එක verify කරන්න යනවා නම් අපි මෙන්න මේ වගේ එකකට තමයි යන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක පාස් එකත් එක්ක තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනදී ඔයා වැදගත්ම දැනගන්න ඕනේ කාරණාව තමයි ඔයාගේ ෆෝන් එක ෆෝන් එකේ තියෙන SIM එකේ වර්ගය මොකක්ද කියන එක. දැන් LG U කියන SIM එක ගත්තොත් මේකේ වර්ග දෙකක් තියෙන්න පුළුවන්. LG U Plus එක තියෙන්න පුළුවන්. ඒක Altel. එහෙම නැත්නම් Ultra SIM එකක් තියෙන්න පුළුවන්. එතකොට ඔයා මේක දැනගන්නේ කොහොමද? ඔයාට එනවා 114න් මැසේජ් එකක් අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එකට. එතකොට අපි ගිහිල්ලා 114 තියෙන මැසේජ් එක බලලා ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන SIM එක SKTද KTද LGද එහෙම නැත්නම් ඒ වර්ග වලින් තියෙන අල්ට්‍රා ෆෝන් එකක්ද කියන එක. මේ විදිහට දැනගෙන තමයි අපි මේක හදන්න ඕනේ. අපි දැන් මේක නැතුව වෙනත් ඉන්චන් එකකට යනවා නම් කොහොමද කියලා බලමු. අපි Hyundai phone ඉන්චන් නැතුව අපි iPin ඉන්චන් එකට සාමාන්‍යයෙන් යන්නේ නැහැ. මොකද iPhone එකක් තියෙන කෙනෙක් නේ එකට යන්නේ. අපි ගොඩක් වෙලාවට email ඉන්චන් එක තමයි කරන්නේ. නැත්නම් email එකෙන් verify කරන එක. මෙන්න මේ විදිහට email verify එකට ගියාම ඔයාට මෙන්න මේ වගේ page එකකට තමයි මේක login වෙන්නේ. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම name in Korean එහෙම නැත්නම් full name in English මේ විදිහට දාන්න ඕනේ. මේ name in Korean කියන එකටත් ඔයාගේ ඉංග්‍රීසි නමම එහෙම නැත්නම් නම ඉංග්‍රීසි වලින්ම දැම්ම කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට දාලා ඊට පස්සේ ඔයාගේ full name in English ඒකත් ඒ විදිහම දෙකම එකට දාන්න. ඊට පස්සේ ඔයාගේ email එක දාලා email ඉන්චන් කෝත පත්ගි කියන එක දාන්නේ. කියන්නේ ඔයාගේ email එකට එනවා මේක verify කරන්න කෝඩ් එක. හරි. මම දැන් ඒ වැඩේ කරලා අපි ඊට පස්සේ බලමු ඊළඟ page එක මොකක්ද කියලා. මෙන්න මේ විදිහට අපි email එකට එන කෝඩ් එක දාලා අපි මේක
ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මෙන්න මේක තමයි දැන් අපි ටොපික් account එකේ අපිට ඕන දේවල් හදන්න පුළුවන් තැන. දැන් ඔන්න ගියාම ID එක ඉස්සලාම අපි ක්‍රියේට් කරන්න ඕනේ. මෙතන ID එක ක්‍රියේට් කරනකොට ඔයගොල්ලෝ ගොඩාක් අමාරු ඒවා ක්‍රියේට් කරන්න එපා. දැන් ඔයාගේ නමත් එක්කලා ඔයාගේ අංක ටිකක් එකතු වෙන. එහෙම නැත්නම් ඔයාගේ නමයි ඔයාගේ බර්ත් ඉයර් එකයි. මෙන්න මේ වගේ සිම්පල් ID එකක් හදන්න. පිමිල් බොනෝ එක එහෙම නැත්නම් පාස්වර්ඩ් එකටත් ඔයාගේ නමත් එක්ක ඔයාගේ උපන්දිනයත් එක්ක තියෙන වර්ෂයත් එක්ක @ අකුරක් දාපුවම ඇති. එච්චර අර ලොකු කොම්ප්ලිකේටඩ් ගොඩාක් අමාරු පාස්වර්ඩ් දාන්න එපා. ඒක ඉස්සරහට අමාරු වෙනවා. ඒක නිසා දැන් හිතන්න ඔයාගේ නම පියුමි කියලා. එතකොට පියුමි ඉපදුනේ 95 නම් පියුමි 95 @ මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් ඔයාලට දාගන්න පුළුවන් නම් ඒක හරිම ලේසි. ඔයගොල්ලන්ටත් මතක හිටිනවා. ඒ වගේම ඊට පස්සේ ඔයගලන්ට ඉතින් ඇත්තටම ආගේ බර්ත් ඉයර් එක, බර්ත්ඩේ එක, බර්ත් මන්ත් එක මේක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ නම් ජද යෝජද එහෙනම් ඔයා මේල්ද ෆීමේල්ද කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මෙතෙන්ට ඔයා ඔයාගේ ෆොටෝ එකක් ඇඩ් කරන්න ඕනේ. මේ ෆොටෝ එක ඇඩ් කරනකොට මේක තමයි ඔයාගේ එක්සෑම් එකේ හම්බෙන ඇඩ්මිෂන් එකේ ෆොටෝ එක වෙන්න. ඉතින් හරියට ෆොටෝ එකක් හදාලා මෙන්න මේ පල්ලෙහාට ගිහාම ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරන්න එනවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා උප්පයම් බොනෝ කොම්සෙක් කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන එනවා ඔයාගේ ඇඩ්‍රස් එක සිලෙක්ට් කරන්න තැන. එතකොට ඔයාගේ ඇඩ්‍රස් එක මෙතන කොරියානු භාෂාවෙන් ටයිප් කරලා ඔයා ක්ලික් කරපුවාම මේ සර්ච් බාර් එක ඔයගලන්ට පෙන්නනවා ඔයාගේ ඇඩ්‍රස් එකට සමාන ඇඩ්‍රස් එකක්. ඒක ක්ලික් කරාම ඔයාට පුළුවන් මෙතනින් ඒක දාන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න. ඇත්තටම මේක චොන්නවා බොනවා කියන එක නෙමෙයි අපි හංගු කිව්දේ ෆෝන් කියන එක දාපුවාම ඇති මේ දෙකම යේ කියන එක දාලා හගින් කරාම ඔයාගේ ID එකයි පාස්වර්ඩ් එකයි ක්‍රියේට් වෙනවා. ඉතින් හරිම ලේසි. මේකට තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් තව අමාරු තැනක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගලන් හැමෝටම සුබ දවසක්.